DDX 10 අපිවද ඔයිල් වල දාලා මිනරල් ඔයිල් වල දාලා ඔක පදම් කරනවා ඒ පදම් කරලා ඉවරලා වේල් වුණාට පස්සේ තව පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා ඒව ඉතින් තාර හරි ඉතුරු ටික දැනගන්න ඕන නම් පොඩ්කාස්ට් එක අහන්න Patreon only එකේ සම්පූර්ණ ඔක සම්බන්ධ දේවල් ටික තියෙනවා අපි එහෙනම් පොඩ්කාස්ට් එක අපි YouTube version එක පටන් ගමු එහෙනම් අපි පොඩ්කාස්ට් එක පටන් ගමු මේ එක්සෙට් පොඩ්කාස්ට් එකේ සීසන් 13 එකේ එපිසෝඩ් 8 වෙන්න තියෙන්නේ 7 වෙන්න තියෙන්නේ 7 වෙනි එපිසෝඩ් එක මේ අද අපිට එහෙම කියලා මාතෘකාවක් නැහැ අපි නිකන් වයිබ් වෙන්න බලමුනේ අර මේ උඹ දාලා තිබ්බ අර චයිනා වලින් මොකක් හරි CPU මැනුෆැක්චර් කරන අලුත් විදිහක් තියෙනවා කියලා ඒ කියන්නේ මෙච්චර කාලයක් US ඩොමිනන්ස් මාකට් එකේ හිටියේ ඒ කියන්නේ මොනම දෙයක ගත්තොත් ඔයා පාවිච්චි කරන ෆෝන් එක මම පාවිච්චි කරන ෆෝන් එක 2000 සාමාන්‍යයෙන් 15 විතර පස්සේ හදපු එකක් නම් අනිවාර්යෙන් ඒක හැදෙන්න පුළුවන් හදන දින ටෙක් ඔක්කොම කලින් කියන්න ඕනේ කට්ටියට සුබාලුත් අවුරුද්දක් කියලා එසේ හැමදාම මේව පයින්න මොනවද දැන් ගිය අවුරුද්දේ අපි එපිසෝඩ් එක කරලා සතියක් විතර ගියාට පස්සේ නේද මේ වාසාවේ මහා ගංගා අතුර ඔව් උතුරවල් නැති වෙච්ච අය ඉන්නේ යන්න තැනක් නැති වෙච්ච අය ගොඩක් අය ඉන්නේ ඔකට ඉතින් කියන්න දෙයක් තියෙන ඉතින් එකක් මිනිස් ක්‍රියාකාරකම් බලපානවා වෙච්ච දේවල් වලට ගොඩාක් බලපාන මිනිස් ක්‍රියාකාරකම් දැන් අපි ඉන්න තැන මෙහා පැත්තේ තර වතුර තිබුණා මේ හරි කල්ලි පන්සලේ මේ හරි නෑ මෙතන අර ෆ්ලඩ් කන්ට්‍රෝල් ඩෑම් එකේ තියෙන මේ ඩෑම් එකෙන් එහා පැත්තේ අර ඒගොල්ලෝ ගල්ලේ නේ ඒ කැලේට මේ කොට මුල්ලේ ඒ පළාත සම්පූර්ණයෙන්ම යට වුණා මේ පැත්තෙන් නැගින්නේ නේ ඒ වුණාට අර ඒ සුද්දන් කාලේ ඉඳලම මේ ටික ඉන්න එපා කියලා දාපු හරිය. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම දන්නවා මේ හරිය අනිවාර්යයෙන් යට වෙනවා කියලා. වැස්සොත්. ඒ තැන් ඒ ඔක්කොම ඒ තිබ්බ නීති නැති වෙලා දේශපාලකයෝ එක තමන්ට අයිතිකාරයන්ට දීලා ඒ කියන්නේ ඕක දෙන්න බෑනේ බා. ඒ කරන්නේ අවුරුදු 33 එහෙම නැත්නම් අවුරුදු 99 ඒවට බදු දෙන්න. ඒ බදු දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඕන දේවල් කරනවා. ගස් කපන්නත් බෑනේ බා. කරන්නේ මොකද්ද? ගස් මරනවා. එතකොට ඔටෝමැටිකලි ගහ මැරලා ගියා. ඒ කියන්නේ ගස් මරනවා කියන්නේ මොකක් හරි කෙමිකල් එකක් යූස් කරලා වටෙන් පොඩ්ඩක් කපලා ටික කාලයක් ගියාම ඔටෝමැටිකලි මැරෙනවා. එතකොට උඩ තියෙන ඔක්කොම ගස් ටික ඔක්කොම මැරලා ගියා ඒ විදිහට. අන්තිමට වතුර පාරවල් ඔක්කොම හිඳිලා ගියා. ඊට පස්සේ වතුර නැතුණා උඩ යටින් වතුර ඇදලා උඩට ගත්තා. උඩට අරගෙන උඩ ටැංක් ගහගෙන ඊට පස්සේ ගල් වල හදාගෙන ඒ කියන්නේ මම දකින්න එපා මිනිසුන්ගේ ඉගෙන ගන්න ඕනේ නැතිකම. අංගතර කියන එක බෑ හැම අවුරුද්දෙම හැම ලංකාවේ හැමදාම එනවා. ඒක බා බිස්නස් ඔපචුනිටි එකක් විදිහට තමයි අපේ කට්ටිය දකින්නේ. මොකද ඒක PR ස්ටන්ට් එක. ඒ මේ සොලියුෂන් එක දෙන්න බැරි මොකක් හරි හේතුවක් තියෙනවා. හේතුවක් නැහැ නේ බා. ඒක දෙනවා නම් මම ඒක ගලුතර එන්නේ නැහැ නේ බා. අර මෙතන එහා පැත්තට දානවා. ඒකනේ මොකද්ද සොලියුෂන්? ඒ කියන්නේ ඔක්කොම මේ වාරි මාර්ග පද්ධතියම හදන්න වෙන හින්දාද? වාරි මාර්ග ඉංජිනේරුවෙක් නොවේ. ඔව් ඒක නේ අපි නවත් නෙමෙයි. ඒක හින්දා ඒක මුලින්ම කියන්නේ ඒවට කරන්න පුළුවන්. ඒ කියන්නේ පිටරට වල කරලා තියෙන සොලියුෂන් තමයි ෆ්ලඩ් කන්ට්‍රෝල් ඩෑම්ස්. එක මේ වගේ මේ තියෙන ඩෑම් ෆ්ලඩ් කන්ට්‍රෝල් ඩෑම් එක. අනිත් එක තමයි මේ වතුර රිසර්වර්ස් කියලා කියන්නේ. පොළොව යට හදනවා මචං ලොකු වතුර රිසර්වර්. ඒ කියන්නේ ඒ කියන්නේ අපි කියමු මීටර 200ක් විතර යටට හරපු මේ මොනවද මේ ටැංකිය හදන්න. මුකුත් නැහැ. වහින වෙලාවට විතරක් ඒ වතුර ටික ඔක්කොම අරකට තමයි පිරෙන්නේ. එතකොට ඒකට පිරලා ඊට පස්සේ හිමින් සැරේ ඒකෙන් අයින් වෙලා යනවා. ටික කරාම වෙන්නේ ඊළඟ අවුරුද්දේ අර ඉල්ල සල්ලි ඉල්ලන්න බෑ. ඉල්ලන්න එකක් සල්ලි ඉල්ලන්න බෑ. ඉතින් ඉල්ලන්නේ ඇයි ණයත් එක්කනේ බා. ඉතින් එතකොට බය සහනාධාරනේ බං ඒවා ණය අදාල් නෑ. සහනාධාර වෙනයි. දැන් හැමදාම ඔයගොල්ලෝ ගෙදර වහිනකොට කරලා මේ උඩ වහලෙන් මේ වතුර වැක් කරනවා. වතුර වැක් කරනකොට කම්පියුටරේ දෙමනවා. ඊට පස්සේ කම්පියුටර් ඒකට මොකද්ද කරන්න තියෙන සොලියුෂන් එක උඩ එක්ක වහලේ හදාගන්න එක. ආයි කවදාකවත් දෙන්නේ නැති වෙන්නේ. අලුතෙන් වහලේ දෙමෙන්න අලුතෙන් කම්පියුටර් අරන් හරිනවා. නෑනේ. අපි බලාපොරොත්තු වෙනවා පර්මනන්ට් සොලියුෂන් එකක් කවුරු හරි ගනී කියලා මේක ඉස්සරහට. නැති වුණොත් ඉතින් හැමදාම ඉතින් ගංගතුරක් එනවා ඉතින්. කොහෙන් හරි.
ගං වතුරන්නේ වෙන විදිහටත් එන්න පුළුවන් එක. ස්වභාවික ආපදා ඉතින් ගං වතුර විතර නෙවෙයි. ඔව්. සුලි සුලංගේ. සුලංගේ එනවා නම් ඒකට මොනවද කරන්න පුළුවන් දේවල් ටික. ලෑස්තිලා හිටියේ නම් හරි. එයාඩ්‍රොප් එක මේ iPhone වලට ආවනේ කිව්වේ නෑ මං හිතන්නේ. ඒගොල්ලන්ගේ Wi-Fi protocol එක මේ ප්‍රොපයිටර් තිබුණේ. EU එක කෑගහුවම ප්‍රොපයිටර් යූස් කරන්න බෑ කියලා Wi-Fi. ඒක මේ වයර්ලස් ප්‍රොටෝකෝල් එක ඒගොල්ලන්ට ඕපන් සෝස් එක යූස් කරන්න සිද්ධ වුණා. ඒකට ඒකට සපෝට් කරනවනේ. Qualcomm එකක් දෙනවා කියලා තියෙනවා. ඔව්. ඒක මොකද මේ අර පික්සල් වලට විතරක් වැඩ කරන්නේ අර දැන් අනිත් normal Android වලට වැඩ කරන්නේ. දැන් බේකට වගේ එහෙම වැඩ කරන්නේ. ඕකේ තියෙන්නේ hardware මේ encryption එක hardware level encryption එක. ඒක මේ අර ඒක ඇතුළේ තියෙන මේ chip එක තියෙන්නේ hardware level encryption මේ chip එක. ඒ chip එක මේ support කරනවා මේ අර algorithm. එතකොට එතනින් තමයි මේ වෙලා තියෙන්නේ. ඕක ඉතින් Qualcomm එකයි ඊට පස්සේ දැන් මම MediaTek නේ ඒවයි ඔක්කොම දෙයි. ඒකද ඔය හැම chip එකක්ම ඔය හදලා තියෙන හැම එකක්ම ඇදලා තියෙන්නේ 2015 පස්සේ කොහෙද? ASML එකෙන් ආපු ඩිසයින් කරන ටෙක්නොලොජි එක හදන ටෙක්නොලොජි එක. ඒක හදන ටෙක්නොලොජි එක කොහෙන්ද ඇහිල්ලා තියෙන්නේ? නෙදර්ලන්තේ තියෙන එක පොඩි කම්පැනි පොඩි ලෝකේ තියෙන දැන්ඩ ලෝකේ තියෙන මේ ආරක්ෂිතම ඒ කියන්නේ අර ඒ කියන්නේ මේ දෙගොල්ලන්ට ඕනේ ඕන මේ කියන්නේ US වලටත් ඕනේ අනිත් හැම ලෝකේ තියෙන හැම රටකටම ඕනේ. ඔය වගේ තියෙන 2015 හරි 16 විතරගේ පස්සේ ආපු හැම කම්පියුටර් ෆෝන් එකක් හරි ඕනම ඩිවයිස් එකක් තියෙනවා නම් capabilities තියෙන GPU එකක් CPU එකක් ෆෝන් එකක් එතනින් ගියාම ඔය අර රුගාතිය වේප් එකක් වුණා ඒක තිබුණත් ඒක ඇහිලා තින්නේ ඒගොල්ලෝ ඩිසයින් ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක යූස් කරලා හදපු chip එක. ඒකින්ද ඒක චයිනා වලටත් ඕනේ US වලටත් ඕනේ Intel එකටත් ඕනේ AMD එකටත් ඕනේ Nvidia එකටත් ඕනේ හැම මගුලටම ඕනේ. ඕක හදන හැකියාව තියෙන ASML කියන කම්පැනියට විතරයි. ASML කියන කම්පැනියට විතරයි. ඔය ටෙක්නොලොජි එක ඒගොල්ලෝ හිතාගෙන ඉතින් චයිනා වලට අයියෝ මේගොල්ලන්ට තව අවුරුදු 10ක් විතර නම් මේක කරන්න බෑ හරි ලොකුවට හිතේ චයිනා කිව්වා නෑ fine I'll do it myself. ඒ කියන්නේ චයිනා වලට ඕක ගන්න දුන්නේ නෑ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඒක ගත්තොත් එimhe ඒගොල්ලන්ට ඕන විදිහට chip හදන්න පුළුවන්. එතකොට අරගොල්ලන් chip හදන එක මේ එතකොට අඩු කරන්න පුළුවන්. එතකොට අරගොල්ලන්ට අලුතෙන් ඒගොල්ලන්ගේ AI advance එක අඩු කරන්න පුළුවන්. ඒක නිකන් එක්තරා විදිහක අපි chip හදන මේ ටෙක්නොලොජි එක උඹලට දෙන්නේ නැහැ. chip හදන මේ ටෙක්නොලොජි chip හදන මේක දෙන්නේ නැහැ. මොකද්ද ඩිවයිස් එක උඹලට දෙන්නේ නැහැ. උඹලට අපි හදන ඒවා විතරයි ගන්න පුළුවන්. මේ විදිහට තමයි හිටියේ. නෙදර්ලන්තේ ඊට පස්සේ චයිනා US ඒගොල්ලෝ චයිනා වලට දුන්නේ නැහැ. නෑ ඒක හැදුවේ නෙදර්ලන්තේ. චයිනා කරවල හරි. බලා අපිට හදන්න දෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම කරමු. චයිනා වල ඉපදිච්ච. ඒ චයිනා ජාතිකයෝ ඊට පස්සේ අරකේ ASML එකේ වැඩ කරා. ඒ කට්ටිය ඔක්කොම ගලවලා එක්කම කීප දෙනෙක් ගලවලා අරගෙන මේකට වැඩ කරන කොහොම හරි ගත්තා මචං. ඒගොල්ලෝ NDA නැද්ද? NDA තිබිලා ගලවලා මේ පැත්තට ගත්තා. අරගෙන හොයාගන්න බැරි වෙන්න මචං. මේ ඒගොල්ලන්ගේ බොරු නම් දාලා ඉවරලා බොරු ෆැක්ටරි එක නමක් දාගෙන අවුරුදු 5ක් තිස්සේ මේගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරා. කල්ලිවරලා හරි දැන් මුළු ලෝකෙම දන්න ප්‍රසිද්ධ රහසක් තමයි චයිනා මේ ටෙක්නොලොජි එක භාගයක් හදලා ඉවරයි. භාගයක් කියලා කියන්නේ අමාරු පාර්ට් එක. ඒ අමාරු පාර්ට් එක වෙන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ ඔක අර මේ සිලිකන් වේෆර්ස් නේ සිලිකන් ගන්න තියෙන්නේ. ඒකට බං එක එළියක් වැටුනහම ඒ කියන්නේ මේ ඒක ඇටම්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ පිච්චිලා අයින් වෙනවා වගේ සීන් එකක් වෙනවා. මේ අර MKBHD ගේ වීඩියෝ එකක් තියෙනවා පොඩියලා ඒක බැලුවද? නෑ. ඒ අර මේ කියන්නේ M4 chip එකක් ඇතුළටම පොඩි වෙනවා. පොඩි වෙලා මේ මෙච්චර size එකක් තමයි මේ පොඩි කරලා තියෙන්නේ කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒක ගිහලා බලන්න නිකන්. මේ අරකේ ඒ හදන ටෙක්නොලොජි එක බම් මෙහෙමයි වෙන්නේ. ඒ කියන්නේ EUV කියන්නේ මේ ඒ EUV කියන්නේ ඒක එළියක්. ඒ කියන්නේ ඒකෙන් එන්නේ ලේසර්ලටත් වැඩිය බරපතල කියන්නේ ශක්තියක් තියෙන එළියක් එන්නේ. ඒ එළිය වැඩි ගමට අර ලේසර් එක වගේකින් එච් කරන්න ඒ කියන්නේ කපන්න පුළුවන් වගේ අර මේ කාණු හදන්න පුළුවන් මේකේ අර සිලිකන් එකේ කාණු හදන්න පුළුවන්. ඒ කන්ට්‍රෝල් කරන ඒ එළිය හදන්න දැන් චයිනා වලට පුළුවන්. එළිය හදන්න. ඕකේ ඊළඟ පාර්ට් එක තමයි එළිය කන්ට්‍රෝල් කරන මේ මිරර්ස් වල.
ලේසර් එක කන්ට්‍රෝල් කරයි ප්‍රිසයිස් ඩිසයින් ඒක හදන්නේ කාල් සීස්ලා සීස් කාල් සීස් කියලා සීස් ලෙන්ස් සීස් ලෙන්ස් ඒගොල්ලෝ තමයි හදන්නේ කාල් සීස් දනවා සීස් ලෙන්ස් තමයි ඔක හදන්නේ ඒ ලෙන්සස් ටික තමයි දැන් අරගොල්ලන්ට රිප්ලිකේට් කරන්න වෙලා තියෙන්නේ අර පාර්ට් එක හදලා ඉවරයි. ඒ කියන්නේ කාව් කරන්න පුළුවන් ප්‍රසයිස් කරගන්න දැන් පාර්ට් එක මදි. ඒක තමයි බරපතල පාර්ට් එක. අරගොල්ලන්ට අර කැලලට එන්න සාමාන්‍ය 2000 ASML එකට 2006 ඉඳලා 2000 සාමාන්‍ය 2009 විතර වගේ වුණා. සාමාන්‍ය ප්‍රොඩක්ෂන් මම දන්න විදිහට ඒ හොඳ ගානකට එන අවුරුදු 4ක් විතර වගේ ගියා. මේ තරම් ප්‍රොසෙස් එකක් එන්න ඒගොල්ලන්ට සාමාන්‍ය දැන් මේගොල්ලෝ චයිනා වලට ඇහිලා ඉන්න අවුරුදු 10කට 12කට ආසන්න ප්‍රමාණයක් ගියා. ඒ දන්නේ වෙන ක්‍රම. ඔව්. ඒගොල්ලෝ තනියම try ගන්න නේද හරි ගියේ නෑ හොරෙන් ඉස්සුවා. ඒගොල්ලන්ට ඉවර කරන්න ඒගොල්ලෝ දැන්ට තියෙන දත් අනුව අවුරුදු 4කට ආසන්න ප්‍රමාණයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ හිතුවා අවුරුදු 15ක් යයි කියලා. අවුරුදු 4කින් කළා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් අපි දන්නේ ඔච්චරනේ. ඉතින් නෙදර්ලන්ඩේ උන්ට එච්චර මොලේ තියනවාද ඒ ටක් ගාලා? දන්නේ නෑ ඉතින්. ඉතින් ඒක අවුරුදු 3න් කරලා අරුන්ට අවුරුදු 15ක් යනවා කියන්නේ මොට්ටේ වලින් ඉන්නේ චීනේ. නෑ අරුන්ට ගිහිල්ලා තියෙන අවුරුදු ඒ කියන්නේ ඒකත් හොරගම් කරලා නේ කරන්නේ. EUV කියන ටෙක්නොලොජි එක බං සමන් ගොඩම ප්‍රිසයිස් එක. අර නැනෝමීටර් 2 3 හදන්න පුළුවන් ටෙක්නොලොජි. තව ටෙක්නොලොජිස් තියෙනවා දැන් ඔය මේ normal chips වල තියෙන ඒවා බං ඔය මේ මෙමරි කාඩ් වල එතනින් ගියාම ඒවා තියෙන ඒවා තියෙන්නේ. මේ ඒවා හදන්න එච්චර ප්‍රිසයිස් වෙන්න ඕනේ නැහැ. ඒ ටෙක්නොලොජි එක තාම තියෙනවා. ඒවා හදන්න පුළුවන්. බට් අර ප්‍රිසයිස් ඒවා AI chips හදන්න ගොඩාක් නැනෝමීටර් ගානක නැනෝමීටර් 3 4 2 3 යන්න එපා. ඒ ටෙක්නොලොජි එක තමයි EUV එක. ඒක තමයි අමාරු එක. ඒක හදන්න අවුරුද්දට අවුරුදු 15ක් ගියා. නෙදර්ලන්තෙට? ඒකලන්ට අවුරුදු 15කට අසන්න ප්‍රමාණයක් ගියා. මේගොල්ලෝ අවුරුදු 4 ගියේ. හොරගම් කළා නේද? Fine, I'll do it myself කියන කතන්දර දාලා තියෙනවා. myself නෙවෙයි ඉතින් හොරෙන් අරක පන්නලා ඒකෙන් පන්නලා ඇදුවා. ඔව් හරි ඇදුවා. චීනේ ඒක තමයි චීනේ අර වැඩි හිතන්න යන්නේ අපිට උස්සන්න පුළුවන් කොහෙන්ද. ඇදුවා. ලංකාවේ නින්දගම් කියන සීන් එක දන්නවද? නෑ දන්නේ. ඒ කියන්නේ දැන් ඒක තියෙනවා ඒක නරක පැත්තක් තියෙනවා. හොඳ පැත්ත කියන්නම්. උදාහරණයකට මැටි හදනවා කියලා මැටි බාණ්ඩ හදනවා. දැන් මැටි බාණ්ඩ හදන්න මචං මැටි කපන්න ඕනේ මැටි වලට අදාළ පුච්චන ඒවා ඒ ඔක්කොම කරන ඒ කට්ටිය ඉන්නවනේ මචං. ඒක කරන්නේ එක ගමක. ඒ කියන්නේ මැටි ඒකේ ඉන්න මැටි කපන කට්ටිය ඉන්නවා මැටි මේ හදන කට්ටිය ඉන්නවා පුච්චන කට්ටිය ඉන්නවා වෙන වෙනම තියෙනවා. ඒ මචං අර ඔක්කොම සප්ලයි චේන් එක ගමක තියෙනවා. එක ගමේ තියෙන. ඊට පස්සේ ඔක රජය තමයි කවුරු හරි ඔක අඳුරගෙන ඉවරලා ඒක ඒගොල්ලන් නින්දගම ඒගොල්ලන්ට දෙනවා මේක ඕගොල්ලෝ මචං හදන විතරයි ඕගොල්ලෝ ස්පෙෂලායිස් කරන්න මේක. ඒගොල්ලෝ ස්පෙෂලායිස් කරනවා නේ සෙට් එකට. ඕක ඉස්සර කාලේ ලංකාවේ තිබ්බ දෙයක් මත. දැනුත් තියෙනවනේ මේ පඬු අස්රුව කියලා අනම්මනම් එහෙම දෙනවා රට ඒව තියෙන. ඔය විදිහ තමයි දැන් චයිනා වල වෙන්නේ බං. චයිනා ගන් තියෙනවා. ගම් තියෙනවා මචං දැන් ඕගොල්ලෝ දැන් පියානෝවක් හරි අපි තුමු වයලින් එකක් කියලා. වයලින් එකක් ඔයා ගත්තොත් එහෙම ඔයා වයලින් 10ක් ගත්තොත් 7ක් ඇහිලා තියෙන මචං චයිනාවේ. හැබැයි අර ක්වොලිටි එක මචං අර ඔරිජිනල් හොඳම ක්වොලිටි එකම තියෙනවා. අයි එහෙම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ 1970 ගණන් වල 80 ගණන් වල විතර වගේ මේ පිටරට වයලින් ගෙනෙල්ලා ඒගොල්ලෝ වයලින් අර හදන විදිහ ඒගොල්ලෝ චෙක් කරනවා. කොහෙන් හරි උස්සන්න බලන්න. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ මාස්ටර් කරනවා. ඒ කියන්නේ ගමේ එක පැත්තක් මාස්ටර් කරනවා මේකක් හදන හැටි. වයලෙන් එකේ අර කෑල්ල ඊට පස්සේ අර මේ කෑලි ටික කෑල්ල මාස්ටර් කරනවා බයිබල්. ලීයද අනම්මන හැමදේම මාස්ටර් කරනවා. මේ එලිය ගන්න හැටි පදම් කරන හැටි ඒ ඔක්කොම කපන හැටි පාට කරන හැටි ඒ ගමේ පැත්තක් ඒක මාස්ටර් කරනවා. ගමේ ඊට පස්සේ ඔක රජය අඳුර ගන්නවා. රජය අඳුර ගන්නලා ඒගොල්ලන්ට දෙන ඔක්කොම රිසෝසස් ආගොල්ලෝ මේක කරන්න සල්ලි දෙන්නම් මැෂින් ටික ගන්න ඉගෙන ගන්න ඊට පස්සේ පිට රටවල ගිහිල්ලා මේ කට්ටිය ඉගෙන ගන්න ඊට පස්සේ කොහොම දෙතුනේ ඒගොල්ලෝ ඉගෙනගෙන හෙල්ලෙලා අනිත් අයට කියලා දෙනවා. ඊට පස්සේ අවුරුදු 10ක් විතර යනකොට මචං ලෝකේ හොඳම වයලින් හදන එක අර ගමින් තමයි එන්නේ. කොහොමද වෙන්නේ? ඒ වැඩේ තමයි මුන් කරන්නේ. ඊට පස්සේ ඒක කියමු හරි ඊට පස්සේ තව තැනකට යනවා වාහනවල හෙඩ්ලයිට් හදනවා. හෙඩ්ලයිට් හදනවා වාහන හෙඩ්ලයිට් එකද උන් කොහේ ඒක හදලා මේ ගමින් තමයි වාහන හෙඩ්ලයිට් හදලා. ආයි ඒ ගමෙන් හදන වාහන හෙඩ්ලයිට් ලෝකෙ ගහන්න දන්නේ නැහැ. නින්දගම් සීන් එක. නින්දගම් සීන් එක දාන අනි කරා. ඊට පස්සේ ඩිස්ප්ලේ හදන්නත් එහෙමයි. ඩිස්ප්ලේ එක නම් මදර් ග්ලාස් එක වෙනම කතන්දරයක්. මේ ඕක දෙනවා එයාසොෆ්ට් රයිෆල් වල බෝල තියෙන බෝල මචං අපිට 3D print කරන්න මචං එක බෝලයක් print කරන්න සාමාන්‍ය රුපියල් 10ක් 20ක් විතර යන එක බෝලයක් print කරා. මේ
චයිනවල තියෙන මචන් ඔය බෝල 1000ක් ගන්න පුළුවන් ඩොලර් 10ක් ඩොලර් 2ක් 3ක් වෙද්දි. ඒක මචං උන්ගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක පර්ෆෙක්ට් කරලා. කරේ අර විදිහට. ඒ කියන්නේ ඒගොල්ලෝ අල්ල ගන්න එක කමක් හරි ප්‍රදේශයක් කර අල්ල ගන්නවා. ඒගොල්ලෝ ඒකට අදාළ ඕනම දේවල් ටික සපයනවා. ඒ කියන්නේ ටෙක්නොලොජි ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකද සල්ලිද ඊට පස්සේ ඉගෙන ගන්න දේවල්ද එතනින් ගියාම සබ් මැටීරියල්ස්ද ඔක්කොම ටික මචං අර සපයනවා. ඊට පස්සේ වර්ල්ඩ් ක්ලාස් එකට දැන් තියෙන ස්ටෑන්ඩඩ් එකට වඩා උඩින් එක තමයි දැන් තියෙන්නේ. එතකොට වෙන කොහෙන් හරි එකක් ආවොත් ඒ මාර්කලන්ට කිට්ටු කරන්නත් බෑ. එහෙම තමයි සීන් එක යන්නේ. තමයි කරන්නේ. එතකොට මේ දැන් අරගොල්ලෝ මාකට් එක ෆ්ලඩ් කරනවා නම් අර දැන් ඩොලර් හදන් ලෑස්ති වෙනවා බෝල් හදන යාසෙට්ගේ බෝල් හදන ලෑස්ති වෙනවා. බෝලයක් උඹට හදන්න පුළුවන් එකක් ඩොලර් එකක් ගන්න. හැබැයි අර පර්ෆෙක්ට් ක්වොලිටි එක හදන්න උඹ හදන්න කරාම චයිනාවල තියෙන මචං ඒ වගේ ඩොලර් එකට ගන්න පුළුවන් බෝල 1000. මම දැක්ක ඒ වගේ කම්පැනියක් තියෙනවා හෙඩ්සෙට් හදන. මේ ෆේස් YouTube මේ Instagram එකේ තියෙන උන්ගේ මේක. මේ කියන්නේ උන් තමයිලු JBL හැමකොටම මේ හෙඩ්සෙට් හදන්නේ. මේ ඊට පස්සේ උන් අර නිකන් මාකටිං ස්ටන්ට් එකක් වගේ කරනවා ගිහිල්ලා මේ හෙඩ්සෙට් එකේ ගාණ තීරණය කරන්න කියනවා. ඊට පස්සේ මේ කට්ටිය බලලා කියන මේක ඩොලර් 100ක්වත් ඇති කියලා. ඊටත් වැඩි අඩුවට දෙන්නේ ඩොලර් 50කට 40කට විතරද දෙන්නේ. ඒකට මචං ඕන විදියට බ්‍රෑන්ඩින් කරන්න පුළුවන්. උන්ට කතා කරලා මේව කරන්න ඉන්දියන් එකෙත් තාම මම හිතන CEO විදියට ඉන්නේ. චයිනා එක උන් තම සින්දුගේ කිය වැඩ කරන්නේ උණු සින්දුගේ කිය. මේ අර බදන්නවද අර චීනේ ඉන්නේ අර ඩයල් එකක් අර මේ ලයිට් එකුනේ. ඒ වගේ තමයි උන්ගේ අන්න හරි LC සයින් එකේ ඇඩ් තමයි තියෙන්නේ උන්ගේ. හෙඩ්සෙට් මුළු සර්කිට් එකේ ඉඳන් ඩිසයින් කරනවලු අපි දුන්නොත් උන් ඒකත් හදලා දෙනවා. ඔව් ඒක තමයි. ඒක හද ඒ කියන්නේ සර්කිට් ඩිසයින් එක වුණත් උන් ඒක පර්ෆෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක පර්ෆෙක්ට් කරලා තියෙන්නේ ඒක ඔප්ටිමයිසේෂන් එක උඩරිමයි මචං. ආයි වෙන ලෝකේ කොහෙවත් කම්පීට් කරන්න බැරි තරමට ඒගොල්ලෝ හදලා ඉවරයි. අර උන් අර ඒක කරන්නේ කොහොමද? ඒ කියන්නේ රට වටේට නෙමෙයි කරන්නේ. ඒක තමයි ફોකස් කරනවා. එතනට කවුරු හරි දාන මූ මේක පර්ෆෙක්ට් කරන්න ඕනේ මූ එක. එච්චරයි. ඒක පර්ෆෙක්ට් වුණාට පස්සේ ඒක චයිනාව නරක දේවල් තියෙනවා සෑහෙන. ඒ වුණාට අර හොඳ දේවල් ගැන කතා කරන්න එපා. ඒක පර්ෆෙක්ට් කරනවා උඩරිමේටම. ආයි මැනුෆැක්චරින් උඩරිම පර්ෆෙක්ට් කරාට පස්සේ ඉතින් හරියට ගන්න දෙන්නේ නැහැ. එතකොට වෙන ලෝකේ කොහෙවත් ලාස්ට් වුණාට පස්සේ මේගොල්ලෝ මේ ක්වොලිටියට දෙන්නම් කියලා චයිනීස් එකෙන් ගන්න ක්වොලිටි චයිනීස්ලා හදන ක්වොලිටියත් අර මහලුකෝට අවුරුදු ගානක් අරගොල්ලෝ හදන ක්වොලිටියට වඩා 10 ගුණයක් හොඳයි. හොඳයි. අනික ගානත් අඩු. ගානත් අඩු. ඔන්නම තමයි චයිනා කළේ. ඒ වැඩේ තමයි දැන් ඔය චිප් වලටත් කරන්න ලෑස්ති. එහෙම කරොත් එහෙම උඹේ තා මොකක් වෙයි කියලා හිතලා. ගමක් මේව කරන්න? ඔව්. ගමක් නෙවෙයි ඒක පැත්තක් ෂෙන්සෙන් හරි මොකක් හරි පැත්තක් හදයි. 10 අවුරුද්දෙන් දෙකෙන් මේ මෙමරි චිප්පේ දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මොනවද ගණන් වැඩිනේ දැන් SK Hynix වෙයි Samsung වෙයි RAM තියෙන RAM වැඩි ඉන්නේ AI කේස් එකෙන්ද RAM වල ගාන වැඩි දැන් කම්පියුටර් එක ගන්න දැන් අඹදිම කම්පියුටර් එක ගාන කිට්ට ඇති මේ 16GB RAM එක නෑ 64GB RAM එක ඒ තරම් ගණන් RAM එක දැන් ඉතින් ඒක දැන් ඔය ප්‍රශ්නේ හින්දා දැන් මේ RAM උයි අර RAM මොකද ඒ ගණන් ගියේ එකක් ගොඩක් හේතු බලපෑ මේන් රීසන් එක ඉතින් මේක තමයි AI තමයි Nvidia සෙල් කරන වැඩි ඒ කියන්නේ data center වලට ගන්න හින්දා අතිරික්තයක් ආ data centers වලට ඒ කියන්නේ මුළු මෙව ගත්තා මොනවද ඒකට කියන්නේ මේ cloud වලට ඔව් cloud වලට මේ මොනවද මේ consumer grade එකට ඒ කියන්නේ enterprise grade එකේ ඒව ගත්තා අරගෙන ඉවර වෙලා ඒව මදි වුණකොට අරගෙන ගන්න consumer grade එකේ ඒව ගන්න ගත්තා ඒක තමයි වෙන්නේ ඉතින් අර ඒ කියන්නේ හොඳ මුලදී හොඳ quality ටිකට එක ගන්නවා ඊට පස්සේ චුට්ට quality ටික අඩු කරනවා ඔය ඒ වගේ සීන් එකක් තියෙනවනේ අර මේ දැන් Nvidia ලගේ AI සීන් එක ගන්න අර උන් ගහන්නේ මචං මම වීඩියෝ බැලුවා ඉතින් Nvidia ගහන්නේ මචං ඔක්කොටම එකක් වගේ එක තයිලෑන්ඩ් එක ගහන්නේ දැන් අර මේ අර උන්ට අර සමහර ඒවට GPU power එක ඕනේ නැහැ එතකොට මචං Google ලා කරලා තියෙන්නේ බං අර AI වලටම ස්පෙસિෆික් chip එකක් හදාගෙන යනවා දැන් Tensor අරසි Tensor නේ ෆෝන් එකේ නෙමෙයි data center වලට Tensor කියලා එකක් හදනවලු ඒක අන්න හරි NPU අරව ෆෝකස් කරපුවා අරක ඒ කියන්නේ Nvidia ලගේ තියෙන එක මේ NPU විතර නේ GPU ඔක්කොම ඕන නැති ඒවාත් තියෙනවලු අරකට
GPU එක ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඒකේ CUDA කර්සල් ගොඩක් කරන්නේ. NPU කියන කතන්දරේ වෙනම එකක්. ඒක Intel එකත් එක්ක එකතු වෙලා තමයි මේ Google ලා කරේ. දැන් Google ලා තනියෙන් කරගෙන යනවා. මේ ඒක neural processing unit ඒක ඉගෙන ගන්නවා. ඒ කියන්නේ learning ඒ කියන්නේ පාත් ටික automatically හදා ගන්නවා. ඒ කියන්නේ බං අපිට graphical දැන් ඒගොල්ලෝ තීරණය කරපු එකක් තමයි බං අර GPU එකක් ඕනේ නෑ ඇත්තටම මේ අර මේ අර දේවල් අර ඒ පික්චර් බලන්න ඕන කම නෑනේ පින්තූර ඇඩ්ඩෙන්ඩ් කරන්න ඕන කම නෑනේ AI වල ඒ කියන්නේ AI වල mainly තියෙන්නේ මම matrix calculation matrix calculation වල මේ අර parallel processing ගොඩක් ඕන. ඒකට තමයි මේ GPU cores ගොඩක් use කරන්නේ. ඒ matrix calculations වලට. NPU එක තියෙන්නේ එහෙම නෙමෙයි. NPU එක හදලා තියෙන්නේ මේ vector calculations. vector calculations සහ මේ අර දෙක කලවම යන්න හදලා තියෙන්නේ. ඒක අර ඕනුනොත් අර දෙක මාරු කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ දැන් හිතනොත් ඒක හදලා තියෙන්නේ ඒ කියන්නේ තාම නම් එච්චරම නැහැ. ඕක හදන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් NPU එක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මොන જાති calculations අපි කරන්නේ. ඒකට අදාළ විදිහට optimize කරගන්නවා කාලයක් යද්දී flow එක. එතකොට optimization එක වෙන්නේ මේ machine එක ඇතුළේදී. එතකොට ඒක use කරන්නේ හැමදාම game processing හරි මොකක් හරි දෙයකට නම් ඒ NPU එක. ටික දවසක් යනකොට එයා ඉගෙන ගන්නවා මම මේ වැඩේට තමයි මේක ඔප්ටිමයිස් කරන්නේ. මුලදී ඒකට පොඩ් 100ක් ගියා නම් ඊට පස්සේ අඩු වෙගෙන ගිහලා අන්තිමට එක threshold limit එකට එන limit එකෙන් එහාට යන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ limit target එක. තාම එතනද කියලා මම දන්නේ නැහැ. NPU එක මට තාම use කරන්න හම්බෙලා නැහැ. GPU එක use කරන්න පුළුවන්. NPU එකක් හම්බුන්නේ නැහැ මට තාම. ඒව තාම කන්සියුමර් ග්‍රේඩ් එකේ නැතුව ඇති. තියෙනවා අපිට යූස් කරන්න පුළුවන් මේ කියන්නේ Google Cloud එකේ තියෙන NPU. නෑ ෆිසිකලි නෑ. තියෙනවා ගන්න. ෆිසිකලි? තියෙනවා. හාම හම්බුන්නේ නෑ යූස් කරන්න. කොහොමද වැඩ කරන්නේ කියලා. NPU එක තියෙන තනිකරම අරකටම තමයි. AI වලට matrix සහ vector calculations වල තමයි ඒක තියෙන්නේ. හදලා 3D මේක දැම්මට පස්සේ බිමට වැටෙනවා කියලා. Exact simulator එක දදා හිටියා. NVIDIA ලැබ් ඒකේ අර Omniverse එක යූස් කරන එක ඒකට නෝඩ් එකක් විදිහට ඇඩ් කරා ලැප්ටොප් එකේ දාලා ඉවරලා මම රොබෝ කෙනෙක් හදලා 3D වලින් හදලා ඌව දැම්මා මට අමතුණා පොළොව දාන්න පල්ලයට යනකොට දාන එක මට පස්සේ හිතා ගන්න පුළුවන් වුණා මොකද්ද මේ වෙන්නේ කියලා පස්සේ ටිකක් මූ කිව්වට ඒ කියන්නේ මට තේරුණා පස්සේ තමයි මොකක්ද අවුල කියලා හොඳට රොබෝ ඔක්කොම ඩිසයින් කරලා පාර්ට් ටික ඔක්කොම හදලා දානවා සිමුලේෂන් ස්ටාර්ට් කරා මූ වැටෙනවා බිමටම යනවා බිමක් නෑනේ බං බිමක් නෑ යට යනවා පස්සේ ඉන්සෙප්ෂන් වගේ වැටි තියෙනවා අර ගේම් වල තියෙන්නේ මං ඔය ගේම් වල අයිනින් ගිහිල්ලා අර මැද්දෙන් යන්නේ මැප් එකෙන් පල්ලෙහාට යනවා අන්නේ තියෙන්නේ ඒ කියන්නේ බිමක් නෑ ඉතින් රොබෝ හදාගත්තා ඒක හරි වැඩ නෑ රොබෝ ඒව ගැන පොඩ්ඩක් කට්ටියට කියන්න කොහොමද සාමාන්‍ය ඉන්ට්‍රස්ට් වෙන කට්ටියට කොහොමද ඒ ෆීල්ඩ් එක යනවා මම මට වඩා දන්න කට්ටිය උන්තරන් ඉන්නවා මම මේ ෆීල්ඩ් එකට ගොඩක් අලුත් software in the loop කියලා කියන්නේ ඒ කියන්නේ දැන් මොකක් හරි අපි හදන මේ රොබෝ කෙනෙක් කියන්නේ රොබෝ කෙනෙක් හරි කියන්නේ ඩ්‍රෝන් එකක් හරි මොකක් හරි දෙයක් ඒක රියල් වර්ල්ඩ් එකේ ටෙස්ට් කරනකොට මිනිසුන්ට වෙන්න තියෙන හානි වෙන්න පුළුවන් එතනින් ගියාම හරියට ටෙස්ට් කරලා නැත්නම් ගිහිල්ලා කොහේ හරි වදලේ වෙලා බඩුවට හානි වෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් ගිහිල්ලා ඇඟට වැදින්න පුළුවන් ටෙස්ටිං ඔය ටෙස්ට් කරන්නේ ටෙස්ලා කාර්යය ඒ වගේදී software in the loop ඒකදී කරන්නේ software in the loop එකේදී කරන්නේ simulation මම කිව්වේ simulated environment එකක් ගේම් එකක් වගේ හදලා capabilities උගේ තියෙන ඔක්කොම රොබෝගේ තියෙන ඔක්කොම capabilities ඊට පස්සේ රියල් වර්ල්ඩ් එකේ ඒ කියන්නේ දැන් ඔයා විදිනවා නම් මෙතන සෙන්සර්ස් තියෙන ඔක්කොම සද්ද සවුන්ඩ් ඒ ඔක්කොම සෙන්සර්ස් ටික අපි රෙකෝඩ් කරගෙන අර එන්වයරන්මන්ට් එක ඇතුලේ ඒ ටික සිමියුලේට් කරනවා ගේම් එකක් ඒ සිමියුලේෂන් එක ඇතුලේදී අර රොබෝ යවලා ඇත්ත වර්ල්ඩ් එක යවන්න කලින් මේ ඔක්කොම software ටික වැඩ actual රොබෝගේ වැඩ කරන විදිහටම ඒතර කෝඩ් එක ඔටෝ ජෙනරේට් වෙනවා නෑ අපි හදන්න ඕන කෝඩ් එක ඉතින් 3D හදුවාට පස්සේ මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ 3D හදලා ඒකෙන් කෝඩ් එකක් ඔටෝමැටිකලි ජෙනරේට් වෙන්නේ නැද්ද එතනින් අපරාධ නෑ කෝඩ් එක අපි ලියන්න ඕන බා ඒ කියන්නේ අපි නෑ දැන් හිතන් උඹ රොබෝ හදනවා උඹ කෝඩ් එක ලියලාද හදන්නේ කෝඩ් එක ලියලා ඒ කියන්නේ ඒක අනිකන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා හදන්න බෑ නෑ බෑ එහෙම හදන්න පුළුවන් නිකන්
3D මොඩල් එක අනිත් ඒවා හදන්න බෑ. සෙන්සර් එක ඉතින් අර මෙහෙම ඇදලා දාලා එහෙම බෑ. තියෙනවා එහෙම හදපු ඒ වුණාට ඒවා ඒකට තියෙන සෙන්සර් එකටත් සෙන්සර් එකේ වෙන්නේ මේ දේවල් කියලා ලියලා එකක් හදපු එක ඒකට ඇදලා දාන්න. එහෙම නැත්නම් අපිට අලුත් සෙන්සර් එකක් ලියලා මේකෙන් මේ දේවල් එන්නේ කියලා ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අරකට ඇටච් කරන්න පුළුවන්. ඒක ලේසි නේ අමාරු. ඉතින් ඒක කරලා ඊට පස්සේ දැන් ඒ කියන්නේ ඔයා හිතන්න දැන් මෙහෙම රොබෝ කෙනෙක් හදනවා. දැන් අපි මේ එන්වයරන්මන්ට් එක ගිහන් මේක පට්ට චැලෙන්ජින් නේ මේ එන්වයරන්මන්ට් එක. මෙතන ඉඳලා රොබෝ කෙනෙක්ට යන්න කියනවා අතෙන්ට. යන්න දෙයක් නැහැ නේ මම මෙතන වැටක් තියෙනවා. වැටේ අස්සෙන් අර ගිහලා ගස් තියෙනවා. හැමතැනම තියෙනවානේ. ඊට ලයිඩාර් එකක්ද ඊට පස්සේ විෂන් බේස්ඩ් යන්නේ. අපිට ලයිඩාර් නැහැ නේ අපි විෂන් බේස් නේ යන්නේ. ඒ වගේ විෂන් බේස් යනවා නම් කොහොමද? ලයිඩාර් බේස් යනවා නම් කොහොමද? ඒවා අර රොබෝ මැනුවලි ඇතුලේ හදලා ඊට පස්සේ ඒකට සෙන්සර්ස් දාලා ඒව ටෙස්ට් කරනවා. ඊට පස්සේ සිමියුලේට් කරනවා. ඊට පස්සේ ඒකෙන් ට්‍රේන් කරනවා. ඒකෙන් ට්‍රේන් කරන ඩේටා ටික කෙලින්ම මේ මොකද්ද ඒගොල්ලන්ගේ තියෙන ජෙට්සන් බෝඩ් එක බෝඩ් තියෙනවා. ඒ බෝඩ් වලට ජෙට්සන් කියලා කියන්නේ ඒක නිකන් මේ පොඩි බෝඩ් එකක්. චුට්ටි බෝඩ් එකක්. ඒකේ මේ SOC එක මචං RAM එක ගහනවා වගේ ගහන්නද? ගලවලා ගහන්නද? ඒ කැරියර් බෝඩ් එකක් තියෙන. කැරියර් බෝඩ් එකට අපිට ජෙට්සන් එක මාරු කරන්න පුළුවන්. පවර්ෆුල් එකක් හරි මේකක් හරි. ඊට පස්සේ ඒ හොඳ බෝඩ් එක අපි සිමියුලේටර් එකට කනෙක්ට් කරලා ඉවරලා අරක හැදිච්ච සිමියුලේෂන් එක අරකට අපි ටෙස්ට් කරලා බලනවා මේක ඇතුලේ කොහොමද වෙන්නේ කියලා. සිමියුලේෂන් එක ඇක්චුවලි වැඩ කරන්නේ මැෂින් එකේ ඒනට කැල්කියුලේෂන් ඔක්කොම වෙන්නේ අපේ අර බෝඩ් එකේ ඒක ඇත්තම රොබෝ කෙනෙක් විදිහට අරක ටෙස්ට් කරනවා. බට් ඒ වුණාට රොබෝ ඇත්තම වලට නෙවෙයි ඉන්නේ. අර වර්චුවල් එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඇත්ත වැඩේ වෙනවා. ඕකේ ටෙස්ට් කරන එක තමයි කරන්නේ. ඊළඟට හાર્ඩ්වෙයාර් ඉන් ද ලූප්. හાર્ඩ්වෙයාර් ඉන් ද ලූප් කියන්නේ අරගම තමයි. අර විදිහටම අපි ඉගෙන ගත්ත දේවල් ටික තියෙනවානේ. ඒ ටික ඔක්කොම ට්‍රේනින් ඩේටා ඒ ඩේටා යූස් කරලා ඉවරලා අපි අරක ඇක්චුවල් වර්ල්ඩ් එකේ ටෙස්ට් කරනවා. ආ ඇත්ත රොබෝ කෙනෙක්ට දාන. ඇත්ත රොබෝ කෙනෙක්ට දාන. ඒ කනෙක්ටිවිටි එක තියෙන්නේ. ඔව් ඔව්. එතකොට අපි යූස් කරන්නේ ඇක්චුවල් හાર્ඩ්වෙයාර්. ඇක්චුවල් හાર્ඩ්වෙයාර් ඇක්චුවල් ඒ කියන්නේ ඇත්තම රොබෝ කෙනෙක් ඉන්නවා. ඇත්තම රොබෝ කෙනෙක් දේටා තමයි තියෙන්නේ. බට් ඒ වුණාට ඇත්තම රොබෝ ඉන්නේ වර්චුවල් වර්ල්ඩ්. සොෆ්ට්වෙයාර් ඉන් ද ලූප් එකේදී අපරක කනෙක්ටිවිටි එක සම්පූර්ණයෙන් අත්‍යවශ්‍ය නැහැ. ඇතුළේදී අරක තියාගෙන ඉන්නේ සිමියුලේට් කරන්න විතර. ඊට පස්සේ ඊළඟට යනවා රියල් වර්ල්ඩ් ටෙස්ටිං. තුන්වෙනි. එතෙන්දී සිමියුලේෂන් එකක් නැහැ. කෙලින්ම යවලා බලන්න. ඔතන තමයි වෙන්නේ. ඕවා තමයි ඉගෙන ගන්න. උඹලගේ රොබෝ කෙනෙක් ඉන්නවනේ අර නිකන් අමුතේකින් මම දැක්කා. අපිට තියෙන ප්‍රශ්න තමයි ලංකාවේ තියෙන එකක් බඩු ගන්න දෙයක් නැහැ. බඩු නැහැ. කනෙක්ටිවිටි එකට ගන්න 5G කනෙක්ටිවිටි එක ඕනේ වගේ දේවල් නැහැ මචං. ලංකාවේ නැහැ කියන්නේ ගන්නවා නම් එක්කෝ පිට රටින් ගිහිල්ලා ගේන්න ඕනේ. බෝඩ් ලංකාවේ නැහැ. එක්කෝ ගිහිල්ලා ගෙනාවොත් මේක ලංකාවේ ඩොලර් පොඩි චූටි කෑල්ල. චූටි කෑල්ලක් වුණා ඩොලර් 10 15 වෙන්නේ AliExpress එකේ ලංකාවට ගෙන්නන්න ගියාම තව ඩොලර් 100ක් 200ක් ගෙවන්න වෙනවා මේ ටැක්ස් එක. ඊට පස්සේ ඒක ගේන්නේ මොකටද අරකට මේකද හරි ප්‍රශ්න. රජය හරි වැඩක් කරලා නෑ. ඒ කියන්නේ ඒක රජේ නම් මෙසේ නෑ මචං ඒ වගේ දේවල්. තාම එතන නැහැ රජය. ඒක හේතුව මම දකින්නේ ලංකාවේ යුද්ධයක් තිබුණානේ බා. එතෙන්දී ඔය ගොඩක් නීති ස්ට්‍රික්ට් වුණා. ඒකයි ලංකාවේ අර බර රිසෙෂන් එකක් වුණා නේ. එතෙන්දී තවත් මේකක් වුණා ටැක්ස් නැති හින්දා. දැන් ගොඩක්ම රෙස්ට්‍රික්ට් කිසිම දෙයක් අමාරු ඒ කියන්නේ රවුටර් එකක් ඕනලා තියෙන මේ රවුටර් එක ලංකාවේ නෑ ගන්න. රටේ ඉඳන් ඉන්න කෙනෙක්වත් ගෙන්නන්නේ. ඒත් බං ලංකාවේ අතරින් ගෙනාවොත් TRCSL එකෙන් අප්‍රූවල් එක අරගෙන ලංකාව ඇතුලේ ඒ කියන්නේ ඩ්‍රෝන් සමහර ඩ්‍රෝන් මේ යවන මේ මොඩියුල් තියෙනවා මචං. ඒ කියන්නේ ඩ්‍රෝන් එකෙන් ඩ්‍රෝන් එකට කනෙක්ටිවිටි තියාගන්න. ඒවට පොඩ්ඩක් රාජ්‍ය ආරක්ෂක මොකක්ද ගන්නත් ඕනේ. ඒකනේ යූස් කරන්නේ 4G ටෙක්නොලොජි. 4G එකේ තියෙන ටෙක්නොලොජි යූස් කරන්නේ. ඒ අපිට යූස් ඒ කියන්නේ කිලෝමීටර් 10ක් විතර රේන්ජ් එකක් තියෙනවා. ඒ වුණාට මේ හොඳ ක්වොලිටි එකකින් අපිට ගන්නත් පුළුවන් ඩේටා. මේ ඒව ගේන්න බෑ ලංකාවට. ඒ ගේනවනේ ඇග්‍රිකල්චරල් එකට දාලා ඒවට යූස් කරන දේවල් තමයි ගේන්නේ. ඉතින් හරි සෑ. ඒ කියන්නේ ඒ ඇග්‍රිකල්චර් එකට විතරයි ඒ පර්මිෂන් දීලා තියෙන්නේ. ඔව් පර්මිෂන් ගේන්න ඕන. ඉතින් ඒව කරනවද ලංකාවේ තියෙනවා සාමාන්‍යයෙන් කියන්නේ. වපුරන්න එහෙම? වපුරන්න මම දන්නේ නැහැ. සමහර තැන්වල මම දැකලා තියෙනවා කියන්නේ ඔය මොනවද සමහර දේවල් වලට යූස් කරලා තියෙනවා කියන්නේ අලි එලවන්න අලි බලන්න එතරින් ගියාම
අර වගා හානි බලන්න වතුර යන විදිය බලන්න ඒ වගේ දේවල් වලට කියන්නේ ලොකු ඩ්‍රෝන් එක කියන්නේ ලයිඩා කියන්නේ මැපින් වලට ඒ ඩ්‍රෝන් එක ඩොලර් ලක්ෂයක් විතර එනවා. ඒ ඩොලර් ලක්ෂයක් විතර එන ඩ්‍රෝන් එක විතරයි ඩ්‍රෝන් එකට හයි කරන මේ ලයිඩා සෙන්සර් එකක් වෙනවා තව ලක්ෂයක්. ඒ එක සෙන්සර් එකකින් කරන්න පුළුවන් එක වැඩක් විතරයි. තව සෙන්සර්ස් තියෙනවා මේ ලයිඩා වල තව එක තියෙනවා මේ ඒ සෙන්සර්ස් වල ඒක සමහර සෙන්සර්ස් තියෙනවා ඒවත් තව 60000යි 30000යි 45000 ඩොලර් කොහොම ඩොලර් ලක්ෂ 5ක් විතර එනවා ඒ සෙට් එක. ඒතින් යුසෙන් ඔය මැප් කරන්න ඒරියල් මැපිං දැන් ඔය ලංකාවට දැන් ඔය මේ පහුගිය කාලේ වෙච්ච සංසිද්ධියට ඔය වගේ මැප් එකක් අත්‍යවශ්‍යයි. මැප් කරලා මොකද කරන්නේ? මැප් එක කරලා අපි දන්නවනේ එතකොට මේ කොහෙන්ද වතුර බැස්ස තැන් හානි වෙච්ච තැන් පසේ ස්වභාවය ඊට පස්සේ ඒකට මැප් කරන්න ඕනේ ඊළඟට පසේ ස්වභාවය පසේ ස්වභාවය කොහොමද මේ සෙන්සර් එකෙන් ගන්නවද? පසේ ස්වභාවය කියන්නේ ඒකෙන් නෙවෙයි. ඒක වෙනම මැප් කරන්න බෑ. ඒක වෙනම කරන්න ඕනේ. තැන් තැන් වල මැනුවලි කරන්න. ඒකට තියෙන රොබෝ කෙනෙක් හදන්න පුළුවන් ඉතින්. ගිහිල්ලා ගන්නනේ. ඔව්. හැබැයි ඉතින් මේ දැන් ඉන්න රොබෝලා මෙහෙම මේ දනගගා යන්නේ ඉතින් ඒක කරන්න පුළුවන් දෙච්ච. දැන් මම වීඩියෝ එකක් පෙන්වන්නේ අපිට රොබෝලා මේ මම ඔන්න නටනවා පෙන්වන්නේ. නටන්න පුළුවන් ඉතින් ඒ උනට. ඒ නටන්න ඩිසයින් කරලා හියුමනයිඩ් නෙවෙයි මම කියන්නේ හියුමනයිඩ් වෙන්න ඕනේ නෑනේ වාහන. රෝද තියෙන හරි ට්‍රැක් එකක් තියෙන හරි. ගිහිල්ලා හිර වුණොත් එන්න හම්බෙන්නේ නැහැ. හරිද එන්නත් ඉතින් ඒක තමයි පාර හොයාගෙන එන්න කියලා හදන්න. නෑ නෑ ගිහිල්ලා මොකක් හරි රෝද හිර වුණොත් උට තේරෙන්නේ නැහැ නේ ගන්න තනියම. ඒක තමයි කියලා දෙන්න ඕනේ කරන්නේ. අපි කියලා දෙන්න තව තනිය ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි සිමුලේෂන් එක යූස් කරන්නේ. software in the loop hardware. තාම ඒ ලෙවල් එකට ඇවිල්ලා නැහැ නේ. මොනවද? ඒ කියන්නේ රෝබෝලා තනියම සර්වයිව් වෙලා ඉන්න තියෙනවා. මේ ගිල රෝද හිරුණොත් උට මොකක් හරි කරගෙන එන්නවා. රෝද හුලං ඇරලා එළියට ඇවිල්ලා ආපහු හුලං ගහගෙන එනවා. හුලං ගහගෙන එනවා. ඔව්. කියන්නේ ලංකාවේ ඒ අතින් බැලුවොත් තාක්ෂණය අතින් ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. හાર્ඩ්වෙයාර් වල. හේතුව අර ලෝස් තමයි. ඉන්දෝනීසියාව එතනින් ගියාම සිංගප්පූරුව වැඩි ඕනේ ඉන්දියාව ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඒ රොබෝලා ඒ තාක්ෂණය සම්බන්ධ ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මම කිව්වද මේ ෆෝන් එකට මාරු කරයි කියලා WhatsApp එක මේකට? මගේ ෆෝන් එකට? ඔව් පුළුවන්. නෑ ෆෝන් වොච් එකටද? මට තේරුන්නේ නැහැ. Android එකෙන් Vive ගේ මාරු කරා මේ WhatsApp එක මේකට iPhone එකට. full backup එකක් ගැහුවා. ෆෝන් එකේ එන්ක්‍රිප්ටඩ් බෑකප් එකක් Mac එකේ. ටයිම් මැෂින් එකේද? ටයිම් මැෂින් එකේ නිකම් බෑකප් එකක් ගහන්න පුළුවන් මේ Finder එකේ. ගැහුවා බෑකප් එක. ටයිම් මැෂින් එකේ නෙමෙයි. බෑකප් එකක් ගහුවා ඒක තිබ්බ ඩේට් එක ගහලා. ඔගේ සයිස් එක මම හිතන්නේ ගිගාබයිට් 100කට කිට්ටු වගේ තිබුණා. ඒ කියන්නේ ෆුල් සම්පූර්ණයෙන් ෆොටෝස් උයි අරවද මේකද ඇප්ස් උයි සෙටින්ග්ස් උයි ඔක්කොම තියෙනවා. කිසිම වෙනසක් නැහැ ෆෝන් එක ගත්ත විදිහටම බෑකප්. ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරා. ෆෝන් එක රිසෙට් කරනකොට අනිත් ෆෝන් එකට Android ෆෝන් එකට දාගත්ත transfer to iPhone. ඔව් ඒක තියෙනවා. ඒක දාගෙන ඉවරලා කේබල් එක ගැහුවා. කේබල් එක ගහලා Wi-Fi එකත් කනෙක්ට් කරා. දෙකම ඕනේ මචං. එකපාරක් කරා Wi-Fi එකකින් විතරක් කරා හරි ගියේ නැහැ. කේබල් එකෙන් විතරක් කරා ඒක හරි ගියෙත් නැහැ. Wi-Fi කේබල් එකයි දෙකම ඕනේ. ඒ දෙක දාගත්තා. ඊට පස්සේ Wi-Fi එකෙන් කේබල් එක කනෙක්ටිවිටි එක දාලා ඉවරලා මම මේ දාලිවරේලා මම දැන් දාන්න ගත්තා. මට හරි සතුටක් ආවා මචං දානකොට සිලෙක්ට් කරන්න පුළුවන් WhatsApp එක සිලෙක්ට් කරලා ඉවරලා 3ට විතර දැම්මේ. 100ට මට සෑහෙන සතුටක් ආවා මම පෙන්නන්නම් ෆොටෝ එක. මේ ෆොටෝ එක නැතුව මේ 170 මචං විනාඩි දෙකකින් 170 වුණා. ඊට පස්සේ ඒ වුණාට මේ ප්‍රමාණයට තියෙනවා මචං 16000 කියලා මේ ෆයිල් 16000 යන්න තියෙනවා කියලා. එනකොට ඒකෙන් ගිහිල්ලා තිබුණා 170ක් ඇද්ද 250 300ක් විතර ගිහිල්ලා තිබුණා. මට නේද මේ වුණත් මං හිතුවා මේක බොරුවක් වෙන්නේ නැති අර මේක ට්‍රාන්ස්ෆර් එක ගිහිල්ලා නැති ඊට පස්සේ 99 නතර වෙලා 99 වෙලා තිබුණා ගියාංගෝ රෑ 12 වෙනකම් යන්නම දුන්නා? යන්න දුන්නා ඉතින්. නැත්තම් බෑනේ. ඊට පස්සේ යන්නේ නැහැ නේ ඔක්කොම. ඊට පස්සේ ඒ අර නෙට්වර්ක් මේ වුණාමත් කේස් වෙනවා. Wi-Fi ඩිස්කනෙක්ට්. Wi-Fi ඩිස්කනෙක්ට් වෙන්නේ දැන් නැහැ නේ අපේ ගෙදර බා. නෑ ඒ කියන්නේ අරකින් මේ වෙනවා. ඔබ ෆෝමැට් කරලානේ කරේ. මොකෙන්ද? මේ මොකද්ද iPhone එක ෆෝමැට් කරලානේ කරේ. ඔව්.
සමහරලාවට අර ට්‍රාන්ස්ෆර් වෙනකොට ඒක ඩිස්කනෙක්ට් වෙනවා. ඒක හින්දා නෙමෙයි මේ මගේ වුණා අර iPhone එක මේ අරක වයිබ් එකේ 2020 ඉඳලා තියෙනවනේ මන් ඩේටා chats තියෙනවා බරදාස් ගන්න. ඒ ටිකින් දෙවිලා තියෙන්නේ. කොහමරි මැසේජ් ලක්ෂ 7යි ගණක් තිබුණා 700,000 ගණක් තිබුණා මැසේජ්. ඉන්ඩිවිජුවල් මැසේජ් 700,000 ගන්න. මන්න ඔය වෙලාවට ඔය අතල්ලා දානවා. අතල්ලා බෑනේ. කොහමරි කරන්න බෑ වැඩි. නෑ මං කියන්නේ මම chat ටික අමතක කරලා දානවා. ඒ වුණාට බෑනේ. වයිබ් ගනේ. ඔය අමතක. ඔය දියා 7000 ගණන් බලන දෙයා මැරලා නාකි වෙලා දී 7000 ගණන් ආයි බලන්න. 700,000 7000 ගණන් නෙවෙයි 700,000. 700,000 ඒකනේ. නෑ ඉතින් පරණේ ඕනේ කියලා කිව්වනේ. එයාට මන් දන්නේ නැහැ මොකටද කියලා. ඕනේ කියලා කිව්වා. ඒ ඉතින් හරි. දැන් පරණය කියන්නේ ඉච්චරේ නෙමෙයි අවුරුද්දක් දෙකක් පරණය වෙන්න. නෑ 2020 ඉඳලා ෆෝන් එක ගත්ත දවසේ ඉඳලා WhatsApp එක තිබ්බ ටික. හරි ගත්තා. ඉච්චරට පාවිච්චි කරන්නේ ඔබ ගත්තට යූස් කරන්නේ. හරි අපිනේ බං. ඒගොල්ලෝ කෝල් කරන්නේත් ඒකෙන් ඔෆිස් එකේ ඒ කියන්නේ හොස්පිටල් එකේ නම්මන chat උයි කැම්පස් එකේ වයි ඔක්කොම තියෙනවානේ බං. ඒකේ ඒ වයි ඔක්කොම තියෙනවා. අන්තිමට මේ ඒක ගත්තා. ඒ ටික අරගත්තට පස්සේ දැන් ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරලා නේද? ඊට පස්සේ දැම්ම WhatsApp එක. WhatsApp එක දැම්මට පස්සේ මේ WhatsApp එක ලින්ක් කරන්න බෑනේ මම මේ ඒ වෙලෙට. ඊට පස්සේ පරණ නම්බරය දාලා රෙජිස්ටර් වෙලා ඔක්කොම ටික දාගෙන දැන් ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ දැන් ආයි අර WhatsApp එකේ බෑකප් එක අඳුරගෙන දැන් සින්ක් වෙනවා මචං. ඒකට විනාඩි 2ක් විතර වගේ ගියේ. 700,000 ඒ ටික සින්ක් වුණා. සින්ක් වෙලා ඉවරනාට පස්සේ කිව්වා මේ WhatsApp එකේ data ටික හපව මේ දැන් මේ ඒක හරි දැන් ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ WhatsApp business එක තියෙනවානේ. ඒකට ගිහලා බැලුවා මේක ටික මොකුත් නැහැ ගියහම. අරක බෑකප් එක විතරයි එන්නේ. ඒක වෙනම බෑකප් කරන්න. ඒක වෙනම බෑකප් කරා. ඊට පස්සේ කරපුවා දැන් කරන්න දෙයක් නැහැ. ගත්ත ෆෝන් එක. අහපව iCloud එකට ලින්ක් සින්ක් කරා මේ අර WhatsApp එකේ බෑකප් එක. පරණ එක. ඒක ගියා විනාඩි 10ක් 20ක් විතර වගේ. ගිගබයිට් 17ක්ද 20ක්ද හොයත් තිබුණා. නයිට් ටයිම් ඩේට තියෙනවනේ. 12න් පස්සේ පාන්දර එකට විතර වැඩේ උනේ. එයාට ඒ ටික ගියා. ඒ ටික ගියා. ගිහලා ආයි ෆෝන් එක රිසෙට් කරා. රිසෙට් කරලා මේ එබල කලින් ගහක බෑකප් එක තියෙනවනේ. මේ ඩබල් ගහ බෑකප් එක ඒක ගැහුවා. ඒක රිස්ටෝර් කරා. ඒක රිස්ටෝර් කරාම WhatsApp business එකයි අරකට ඔක්කොම ටික ඒක තියෙනවනේ. ඊට පස්සේ අලුතෙන් ආයි WhatsApp එක දැම්මා. iCloud එකෙන් ගත්තා WhatsApp එක. ෆෝන් එක ඊට පස්සේ උදේ බලනකොට හවස තිබ්බ විදිහටම තියෙනවා WhatsApp backup එකත් එක්ක. ඒක අර පටන ෆෝන් එකෙන්ද ගත්ත? ඔව්. අම්මෝ බං. හවස 3ට පටන් ගත්තේ. 2:45ට. ඒවට data speed එකත් අඩු වෙයි. ඔව් USB 2 තියෙනවා. ඒක තමයි. eSIM දෙකක් තිබුණා. eSIM එක මචං මේ iPhone 16 Pro එකේ මම හිතන්නේ ඔය ඉෂුව දෙන්නේ. රිසෙට් කරනකොට කියනවා මේ මන් දන්නේ ඒක. ඒක ඩිලීට් කරන්න. ඩිලීට් කරන්න නැතුව තියාගන්නද කියලා අහනවා. නෑ තියාගන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හදලා තියෙන මේ විදිහට. ඒක තමයි. ඉතින් බවෝන් එකක් ගිහලා හොරෙක් ගිහලා ඔක රීසෙට් කරපුවාම ෆෝන් එකේ SIM එක යනවනේ. ඔව්. ඒක තියලා තියෙන්නේ අර හොරගම් කරත් අර data on වෙලා තියෙන්නේ. රීසෙට් කරාට යන්නේ යන්න කියනවා රීසෙට් කරාම ඊළඟ පාර තියාගන්න. නෑ ඒක මේ 16 බේස් මොඩල් එකෙත් තියෙනවා. තියෙනවා. අනේක තිබ්බා. ඒක මාර වටින වීසා. ඒකින්ද ඒක තිබුණා. ඒක තමයි මං කිව්වේ කලින් eSIM එකක් දාගනින් උස්සුවත් අවුලන්නේ නැහැ. නෑ ඒක තමයි. SIM එක ගලවලා වීසා කරත් මුකුත් කරන්න දෙන්නේ නැහැ. SIM ඔව් ඒ SIM එක නැහැ. SIM එක නැහැ ගලවන්න දෙන්නේ. අනික ඊට පස්සේ WhatsApp මම හච් එකේ eSIM එකට ගත්තා. ඊට පස්සේ මොබිටෙල් එක නිකන් SIM එක දැම්මා. හැබැයි උනාට SIM තුනම එකපාර ඇක්ටිවේට් කරන්න බෑ ඕන වෙලාවක. තුනක් බෑ දෙකයි. 16 එක දෙකයි. තුනක් බෑ කොයිලා iPhone වල තුනක් බෑ දෙකයි තුන. ඒක ලොකු අවුල. තුනක් දාන්න දෙන්නේ නැහැ කොහොමද? තුනක් මේකෙත් බෑනේ. මයි කොහොමද දෙකයිනේ තියෙන්නේ? දෙක පොඩ් දෙකයි නෑ ඔක eSIM තියෙනවනේ. මේක නෑ. නැද්ද? කොහොමද තුනක් දෙන්නේ නැහැ මචං ෆෝන් වල දෙක තමයි. අර පාරන චයිනීස් ෆෝන් නම් තිබ්බ 3-14ක් දාන්න SIM සොටුත් තියෙනවා. 4ක් තියෙනවා. ඒක මේ කියන්නේ බැටරි බයිනවා නිකන් 4ක් දාගෙන නැතන. නෑ ඒ වුණාට අර හච් එකේ data දාගන්නයි මොබිටෙල් එකේ සමහරලාට data හොඳයි. ඔව් ඒ දෙක ඇතිනේ. නෑ ඩයලොග් සිම් එක නෑට තියෙන්නේ. ඒක අයින් කරන්නත් බැරි. තුනක් දාන්න බෑ. තුනම දැන් තියෙනවා දාලා. එනේ ඉතින් අර පරණ එකට දාපන් හච් එක. අයි ගීසිම් විතර. ගීසිම් විතර තියෙන. ෆිසිකල් එකක් අරගෙන පරණ එකට දාලා ඒක හොට්ස්පොට් දීපන්. බෑ හොට්ස්පොට් එකේ සිග්නල් අඩුයි හොඳට. මම දන්නේ මේ කොහොම හරි දැන් eSIM එක දැන් ඔය කොකමනේ ෆෝන් එක. ඔව්.
මේ හච්චක ගොඩක් අඩුවනි බම් මේ සිංහල් පෙන්න්නනා සිංහල් සමාට අඩුයි. නෙට්වක් එක රීසෙට් කලවන එත රාව කණඩික වෙන්න තියෙන යන යනව ඒ පොඩි සිංහල් පෙන්න්නන එක අවුලත් තියෙන අප අන්රාධපුරයට තිනවන ප සිංහල් මාර විදියට ම ෆිල්ම්මයකුත් බල ඔන්ලයි SD මන්න ඉතින් මේක මොබිටල්ල එක තම යුස් කරන්න ඒකන ඉතින් අපේ ගෙදරට තියෙන සාමාන්‍යෙන් මෙගබයිට 4ක් අදිනවා ඒගන්න අටවකත 40-50 සිතර තියන ඒ ඇති තින්මට සාම මොබිටල්ල හොඳයි ගාන වැඩි හිද පාඩු ගන්න ඒ දේටවලට ගෙවන ගාන වැඩියේ එක මන්දා නිදන්නම් සසුන පැකේජ මන්දන්න පැකේජ් අවුරුද්ධන එකයිද දෙදහත් දැම්ම එච්චර ඒක කොච්චරත් තියෙන මාසට ටෙන්ජිවි තියෙනවා මේ කෝල් තියෙනවා මිනිත්තු කියද්ද මන්ද මැසේජ් තියෙන එවන යුස්සෙන්න ආක දාන්න රුපියල් 200ක් ගැටෙන මාසෙට ඒ ලාභයි මට තිය අරක අයින් කරන්නත් බෑනික හච්චක සිගනල් අඩු ඉතින් ඒ කම්ප්‍රමයිසය ගණ්ඩ පුළුවන්න ගැන ඒක විදදරාගෙන ඉන්න පුළුවන්න ඉතින් අන්තර් ප්‍රශ්නයන්න නැත්තන් ඉතින් ඒක හිතලා ආපු අයෝ මේ කියලා හිතුවත් ඉතින් ගණ්ඩ එපා ඒ අවුල තියෙන හච්චක බැටරිත් බයින ඉතින් ටික සාපේක්ෂ අරගෙන ඉති මට ප්‍රශ්නයන් නෑ ශේප අවුලන්න මොබිටල්ල හොඳයි ගාන වැඩි ගන්න වැඩි මාගෙන හැබැයි දවසකට සමාර වෙලාට එලිය බැසාමතින් එකබයි දෙක තුනක් යවනවා ෆෝර්නේ වැඩගන්න වෙලාවලුත් තියෙන හොස් කොද්දාගෙන ඒකරත් එක ඒක ඉන්ද පොඩ්ඩක් යන ඒහින් දවුලන්න පෝමන් ගෙදෙට තව කැමරාවකේ මතයි කර අර දැයි කර දැන් ඒවත් ශේප ඉතින් අර මංගේ උඹට අරක ගන්න කියලා එක තමයි CCTV CCTV නෙමෙයි ඒවනි කාරි ස්මාර්ට් කැමරා දැන් අර හාමුදුරුවෙක් ඉන්නවනේ කවුරු හරි මොන හරි නිකන් මොටිවේෂනල් කියනද හාමුදුරුවනේ ඉතින් අර සම ඒ කියන්නේ නෝමල් අර මේන් ස්ට්‍රීම් එකේ ඉන්න හාමුදුරුවෝයි අර මේ අන්ඩර්ග්‍රවුන්ඩ් හාමුදුරුවෝයි අන්ඩර්ග්‍රවුන්ඩ් නෙමෙයි දැන් ජනප්‍රිය කොල්ලෝ එහෙම බලනවලු නේ අර ඇන්ඩ්‍රොයිඩ් වගේ කතා කියන්නේ අර මිනිසුන්ට ආසයිතනේ ඒ වගේ බණ කියන හාමුදුරුවනේ මම නම මතක නෑ මේ කට්ටිය බලනවා ඉතින් අර පොඩි ටිකක් ඩොපමින් හිට් එකක් ගන්නයි නෑ ඉතින් ඒක හරි ඉතින් හාමුදුරුවෝ ඒ කියන්නේ ඉස්සර කාලේ ඉතින් බණ හදලා ගත්තේ මේ ඒ කාලේ ඉන්න මයින්ඩ්සෙට් එකට හරියන්නේ නේ දැන් මයින්ඩ්සෙට් එක අර විදිහට වෙනස් වෙන්න ඕනේ එතකොට දැන් කාලේ ඉන්න කට්ටියට ඒ විදිහට තමයි බණ තියෙන්නේ අපිත් එක්තරා විදිහට බණක් තමයි කියන්නේ අපේ බණ කාටවත් සෙට් වෙන්නේ එන්න නීෂ් එකකට අරග අර හාමුදුරුවෝ ඉතින් කරන්නේ හාමුදුරුවෝ කරන්නේ අපි මේ ඒ කාලේට ඉන්න කට්ටියට නෙමෙයි මේ දේශනා කරන්නේ අපිට හිතන එක කියන්නේ අර අපි එහෙනම් ටාගට් කරලා කරනවා නම් මෙලහට අම්මට සිට ටාගට් කරන්නේ අපි මේ අපි මොකට ටාගට් කරා අපි වගේ උන් ඉන්නත් තව ඊට බලන්න iPhone 16 Pro Max එකක් ගත්තොත් තායි ටික සසක් දැන් මේක මට ලොකු වැඩි දැන් ෆෝන් එක පොඩි කියලා අරක ගත්තා බැටරිය හින්දා මේක ලොකු වැඩි ෆෝන් එක බැටරිය කොහොමද බැටරිය හොඳට හොඳයි ලොකු වැඩි ෆෝන් එක දවස් කීයක් විතර ඉන්නවා දෙකක් විතර වැඩි ලොකු වැඩි ෆෝන් එක මට ඕනේ අර බේස් මොඩල් එකේ සයිස් එකට මේ සයිස් බැටරියක් දාලා එහෙම ඊළඟ එක ගන්න මම එහෙම ෆෝන් එක iPhone එක ඊළඟ එක එනවනේ කොහොමම චුට්ටි මිලි ඇම්පියර් ගන්න වැඩි වෙන්නේ බේස් එක 16e එක දාන්න උඹට එන හරියන්නේ අයියේ මගුල හරියන්නේ ඒක බැටරිය හොඳයි ඒක එක කැමරාවනේ ඔව් කැමරාව මේක ටෙලිෆෝටෝ කැමරාව න සුපිරි ඈ මේ කැමරා දුන්නා සුපිරි කැමරාව කියන්නේ සුපිරියටම දෙන්න බැටරිය බයින බලන් ඉදි කැමරා අවුට් කරේට මොන වැඩක් කරත් ඔව් බැටරිය නම බයින අර මේ එහෙම අල්ලි කෙනෙක් ගෙනලා තිබ්බ S24 Ultra එක මේ zoom එක සුපිරි ඒ කියන්නේ ඒකේ ක්වොලිටිය මචං කියන්න අමාරුයි වා එන්න දුර ගහදගේ මාරම ක්වොලිටිය ඔව් හිතාගන්න බෑ මේක මේවා කැලේ ඕක පික්සල් එක පොඩ්ඩක් ළඟට එන හැබැයි ඒක ඕවර් ප්‍රොසෙස් වෙනවා හැබැයි ඉතින් ඔක්කොම කම්පෙයාර් කරාට පස්සේ මේකේ නැචරල් ගතිය වැඩි ඔව් ඒ වුණාට මේක දැක්කද Xiaomi ලගේ අලුත් එක ඒකේ කැමරාව එච්චර ප්‍රොසෙස් වෙනවා ඉතින් ෂේප් ලුව කට්ටිය කියන හොඳයි ෂේප් ඔව් ඉතින් ඒ ගානට ෂේප් අර පිටිපස්ස ඩිස්ප්ලේ එකත් එක්ක නේ ඒ වුණාට මේ උන්ගේ අලුත් එකේ 17 Pro Ultra එකක් ආවනේ ඒක ඩිස්ප්ලේ එකේ එන්නේ පිටිපස්සේ එනවා අල්ට්‍රා එකේ තමයි ඩිස්ප්ලේ එකේ එන්නේ ඩිස්ප්ලේ එකේ එන්නේ දෙයක් තියෙනවනේ අල්ට්‍රා කියලා එකක් එන්නේ නැහැ දැන් එන්නේ Pro Max විතරයි අල්ට්‍රා එකක් ආවා ඊයේ පෙරේද
අල්ට්‍රා එක කාවද එන රිද්මි වෙන්ඩද මේක අලුත් එක. 17 අල්ට්‍රා කියලා මේක ඊයේ හරි පෙරේදරියාව දෙසැම්බර් 25. නේමින් ස්කීම් එක පොඩ්ඩක් පැනලා තියෙනවා. මේක අලුත් එකක්. Apple එක Ultra Pro Max කියලා ගන්න නැහැ නේ. Apple Watch Ultra නම් තියෙනවා. උන්ගේ දැන් වාහන මේවත් ගහන්නේ Pro Max එහෙම ගහන්නේ. මොකේද? SUV කියලා ඉන්නේ. ඔව්. ඒකේ තියෙන්නේ Pro Max. මොකේද මේ වාහන උන්ගේ Xiaomi නේ. Xiaomi SUV කියලා ගත්තා. මේක නිඹ කියන්නේ. මේක Pro Max එකනේ. මේක Ultra. මේක වෙනම මගුලක්. අරුන් එහෙනම් මෙහෙම කරනවා ඇති අල්ට්‍රා එක පස්සේ රිලීස් කරනවා ඇති iPhone එකත් එක්ක අරක රිලීස් කරනවා. ඔව් මේක අල්ට්‍රා මේක අම්මට සිරි. අල්ට්‍රා ඉස්සරත් ආව අල්ට්‍රා version. කැමරා හැම සුපිරි. ඒත් මචං උන්ගේ තාම ඇල්ගොරිතම් එක අවුල් බා. කැමරාව හොඳයි. software එක අවුල්. කැමරාව. Samsung එක තමයි ඉතින් අර කයිගේ device එකත් හොඳයි software එකත් හොඳයි. හැබැයි ඉතින් අර iPhone එකේ natural ගතිය නෑ බං ඒක. ඒ කියන්නේ බං nostalgic ගතිය ෆොටෝ එක ගැහුවට ඒක අර වෙලා තින්නේ අර ෆොටෝ එක අර මේ කණේ හැමදා ඉස්සරත් කියන්නේ ෆොටෝ 10ක් ගත්තොත් ගොඩක් හොඳයි ඒක. 10ක් ගත්තොත් ඒ බහුතරයක් හොඳයි. බහුතරයක් ඕන දෙයකට පායි. අරක Android එකකින් ගත්තොත් එහෙම 10ක් ගත්තොත් 3ක් 4ක් විතර තමයි උපරිම හොඳට ගන්න පුළුවන්. satisfy නෑ. ලස්සනයි ඒ වුණා satisfy නෑ. අරක ගත්තොත් අනිවාර්යෙන් 8ක් 9ක්ම වැඩක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මම මේ නිමාඩුවට තමයි මම මේ ෆෝන් එකේ ෆොටෝ ගත්තේ. ගත්තද? මෙච්චර ගත්තේ නෑ. මෙච්චර කාල ෆොටෝ ගත්තේ නෑ හරියට. දැන් තමයි කැමරාව ටෙස්ට් කරේ. අර මේකේ ටෙලිෆොටෝ ලෙන්ස් එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ඉස්සරහට DSLR එක අරන් ගිහිල්ලා ගාපු ෆොටෝ මේකෙන් ගන්න උනන. ඔව්. ඒ කියන්නේ අර ප්‍රොසෙසින් පවර් එකත් වැඩි වෙනවත් එක්කම දැන් ෆෝන් එකේ කැමරා ක්වොලිටි එක ගොඩක් වැඩි වෙලා නැන්ටි. දැන් මේ iPhone එකෙත් මම ටික වෙලාවක් ගන්න ප්‍රොසෙස් කරන දැන්. ඕක ලොකු හින්දා. ඔව්. ඕකේ තියෙනවා high performance mode කියලා එකක්. ඒක ඔන් කරතයි. ඒ මොකද? මේ බැටරි සේවිං ඔෆ් කරාම. ඔෆ් කරාම. ඒක ඕෆ් කරන්න මම ඒක ඕෆ් වෙන්න දාලා තියෙනවා මම ෂෝට් කට් ටිකක් හදලා තියෙනවා මම ඔයගලන්ටත් ඒක කියන්නම් චාර්ජරේට ගහපු ගමන් බැටරි සේවිං ඕෆ් වෙනවා ඊට පස්සේ චාර්ජරෙන් ගලවපු ගමන් බැටරි සේවිං ඔන් වෙනවා ඊට පස්සේ මචං හරියටම රෑ හිතන්කෝ 10 මාට් විතර දාලා තියෙනවා එයාප්ලේන් මෝඩ් දාලා බ්ලූටූත් ඔක්කොම ඕෆ් වෙනවා දාලා ස්ක්‍රීන් එක ඩිම් වෙනවා ආයෙ ආපහු හැරෙන වෙලාවට 7ට විතර ඔන් වෙනවා එහෙනම් ඔක්කොම ෂෝට් කට් දාලා තියෙනවා ඊට පස්සේ මචං තව ෂෝට් කට් එකක් දාලා තියෙනවා දැන් හිතාම කවුරු හරි ෆෝන් එක ඉස්සුවා කියලා මේ ඒක හරියටම මට ටක්කෙටම කියන්න මම වැඩ කරනවා කියලා මම තාම චෙක් කරේ නෑ ඒක මචං කවුරු හරි ඉස්සුවොත් දැන් අපිට පුළුවන් මේ ෂෝට් කට් දැන් අපි වෙන එකෙක්ගේ ෆෝන් එකකින් මේ කියන්නේ ට්‍රස්ටඩ් මේවා දාලා තියෙනවා කට්ටියක් මේ කට්ටියකින් මැසේජ් එකක් ආවොත් ට්‍රිගර් වෙන්න කියලා. ඒ මැසේජ් එකේ එන්න ඕනේ ටෙක්ස්ට් එක මේ මොකක් හරි අපි කීවර්ඩ් එකක් දෙන්න පුළුවන්. ඒ මේ යූසර්ගෙන් මේ මැසේජ් එක ආවොත් මේ ෆෝන් එක උස්සලා කියලා තමයි ට්‍රිගර් වෙන්නේ. එතන මචං GPS ඔන් වෙනවා අර ඔක්කොම ඔන් වෙනවා. මේ මොනවාද data ඔන් වෙනවා. data ඔන් වෙන ප්‍රශ්නයක් නැහැ SIM එක ගන්න බෑනේ. eSIM නේ තියෙන්නේ. ඒ හින්දා ඊට පස්සේ මේ අර ෆෝන් එක ඔෆ් කරන්න බැරි වෙනවා. හරි ස්ක්‍රීන් එක බ්‍රයිට්නස් අඩු වෙනවා වොලියුම් එක වැඩි වෙනවා ඒ ඔක්කොම එකපාර ෂෝට් කට් මැසේජ් එක ආව ගමන් වැඩ කරනවා මේ ෆ්‍රන්ට් කැමරාව ඔන් වෙනවා ඔන් වෙලා ෆොටෝ එකක් ගහන්න ඔය වගේ ටීම් ටිකක් කරන්න බෑ ඒක මම තාම කරන්නේ කැමරාව මේ ඒකේ හොඳ ෂෝට් කට් එක දාලා තියාගන්න ෆෝන් එක ඉස්සුවොත් එහෙම වටිනවා ඒක හදපු එකත් ප්‍රීපේඩ් එකත් නැත්නම් අපි හදා ගන්න පුළුවන් ඒ කියන්නේ උඹට ඕන ටික දාලා මේ මැසේජ් එකේ වෙන ටිකේ ඉඳන් පල්ලයට හදාන්න බලය මේ ඔය වගේ ෂෝට් කට් ටිකක් දාලා තියෙනවා තව එකක් තියෙනවා මේ අර බැටරි පර්සන්ටේජ් එක මෙච්චර අඩු වෙන ගමන් නොටිෆිකේෂන් එකක් එන්නේ මේ චාර්ජ් කරපන් කියලා උන්න වොයිස් නෝට් එකක් දාලා හයි. ආව් මත් එහෙම එකක් දාලා තියෙනවා. මේ දැන් චාර්ජ් එක මදි එහෙම කියලා ඒ ෂෝට් කට් ඇප් එක මාර වටිනවා. ඔව් ඒක වටිනවා. Android එකේ නෑ නේ එහෙම. Android third party එකේ වන්නේ. ඔව් third party තමයි. third party. ඒකත් තිබුණාට අර සිස්ටම් ලෙවල් ලොකු මේකක් නෑ ඉන්ටග්‍රේෂන් එක. මේක දැන්. IFTTT එක තියෙනවා ඒක පුළුවන්. ඒකෙන් පුළුවන්. ඒකෙන් පුළුවන්. දැන් මේක තිබ්බා ඊට පස්සේ Mac එකේ තියෙනවනේ අරක ඒකේ ෂෝට් කට්ස් මේ මොකක්ද ඒකෙත් තියෙන ෂෝට් කට් ඔව් ඒකෙන් නම් ඔය සෙට් එකක් හදලා තියෙනවා මම normal use කරන්නේ ඔය open with VS code ඒ සෙට් එකක් හදලා තියෙනවා මං ඒ කියන්නේ ඔන්න එද්දි VS code එක Slack එක open වෙන්න කියලා මං ඒ අරක හදලා තියෙනවා අරකේම නෙවෙයි ඒ කියන්නේ ඕනම folder එක right click කරලා open කරන්න පුළුවන් open with VS code ඒ වගේ
ඊට පස්සේ ෆයිල් සේව් කරනකොට තැන් වෙනස් කරන්න පවර් සේව් මොඩ් එක ඩිස්ප්ලේ එක ඕෆ් වෙන ඒවා අනික මේ ඩිස්ප්ලේ එකේ පුළුවන් මේ ඒ කියන්නේ එක්ස්ටර්නල් ඩිස්ප්ලේ නේ තියෙන්නේ එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකේ මේ බ්‍රයිට්නස් වෙනස් කරන්න ඒවා ඒකට ඇප් එකක් තියෙනවා ඒ ඇප් එක ඔටෝමැටිකලි ලොන්ච් වෙන්න හදලා තියෙනවා ඒ ටික තමයි ඒ පොඩි දේවල් ඒකයි මගේ එච්චර මට දේවල් ඕන නැති නේද මම දන්නේ කියන්නේ එහෙනම් හරි අපි පොඩ්කාස්ට් එක අර මේ ඉක්මනට දාන්න ඕන ඉඳ එපිසෝඩ් එකක් කරා මම හිතනවා දැන් එකමාරක් විතර ඇති එපිසෝඩ් එක ඉතින් වැඩිපුර අහන්න ඕන නම් පොඩ්කාස්ට් එක මේ Patreon එකට ජොයින් වෙන්න දැන් අතෙන්ට ගිහිල්ලා රෙකෝඩ් දෙනවා ඒ හින්දා මේ කටියට එහෙනම් ජය ලබන සති ලබන මාසේ අලුත් පොඩ්කාස්ට් එකක් ලබන අවුරුද්ද අහලෝ අසුබ අලුත් අවුරුද්දක් ඒවා එහෙනම් මේ අවුරුද්දේවත් අර අද කවද්ද 28 හරි ගුලි ගන්න ඒවා පගිලයි